අයිබෝවන් හැමෝටම ඔයාලා දන්නවා Apple සමාගම කියන්නේ නිතරම අලුත් දේවල් කරන පිරිසක් කියලා. හැබැයි මේ 2026 අවුරුද්දේ මුලම Apple කරපු වැඩ නිසා මුළු ටෙක් ලෝකෙම පුදුම වෙලා ඉන්නේ. එක පැත්තකින් අලුත්ම iPhone ල iOS 26.2.1 එනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි හිතාගන්න බැරි විදිහට මීට අවුරුදු 13කට කලින් ආපු iPhone 5X එකටත් අලුත්ම අප්ඩේට් එකක් ලබා දීලා තියෙනවා. ඇයි මෙහෙම කරන්නේ? ඔයාගේ පරණ iPhone එක විසි කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. අද අපි කතා කරන්නේ මේ පුදුම සහගත අප්ඩේට් දෙක ගැනයි. මුලින්ම අපි බලමු අලුත් අය ගැන. ඔයාලඟ තියෙන iPhone 11 එකේ ඉඳන් අලුත්ම iPhone එක දක්වා ආපු මාදිලිය යන්න ඔයාට දැන් iOS 26.2.1 ලැබිලා ඇත. මේ අප්ඩේට් එකේ තියෙන ලොකුම දේ තමයි දෙවෙනි පරම්පරාවේ AirTag එකට තියෙන සපෝට් එක. දැන් ඔයාට ඔයාගේ බඩු මීට වඩා ගොඩක් නිවැරදිව තියෙන ස්ථානය හොයාගන්න පුළුවන්. ගොඩක් අය කියපු ප්‍රශ්නයක් තමයි පසුගිය දවස් නොටිෆිකේෂන් එද්දි පොඩි ස්ලෝ ගතියක් තිබුණා කියලා. අන්න ඒක මේකෙන් හදලා තියෙනවා. හැමදාම වගේම Apple ඔයාගේ ප්‍රයිවසි එක ගැන මේකෙදි ගොඩක් හිතලා තියෙනවා. දැන් යමු වීඩියෝ එකේ වැදගත්ම කොටසට. iPhone 5X, iPhone 6 වගේ ෆෝන් අද කාලේ කවුද පාවිච්චි කරන්නේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි ලෝකේ පුරාම තවමත් මිලියන ගණන් මේවා පාවිච්චි කරනවා. මොකද්ද මේ අප්ඩේට් එක? මේක තමයි iOS 12.5.8. ඇයි මේක වැදගත් වෙන්නේ? මේකේ තියෙන certificates කියලා જાතියක් සරලවම කිව්වොත් ඔයාගේ iMessage සහ FaceTime වැඩ කරන්නේ මේවා හරහා. මොකද්ද වෙන්න යන අනතුර? Apple සමාගම දැක්කා 2027 ජනවාරි වෙද්දී මේ පරණ ෆෝන් වල iMessage වැඩ කරන එක නතර වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒක වෙන්න නොදී තව අවුරුදු ගණනාවකට ඔයාගේ පරණ ෆෝන් එක තියාගන්න තමයි මේ අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ. මේකෙන් පෙරෙන්නේ Apple සමාගම තමන්ගෙන් පරණම පාරිභෝගිකයාවක් උනත් අමතක කරන්නේ නැහැ කියන එකයි. දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති මේක දාගන්නේ කොහොමද කියලා. මුලින්ම settings වලට යන්න. ඊට පස්සේ ජෙනරල් වලට ගිහින් software update කරන්න. ඔයාගේ ෆෝන් එක charge එකට ගහලා හොඳ Wi-Fi එකක් තියෙන තැනක ඉන්න එක වැදගත්. පරණ ෆෝන් එකක අප්ඩේට් කරද්දී බැටරිය ඉක්මනින් බහින්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම 150කට වඩා වැඩියෙන් charge එක තියාගන්න. ඉතින් මේක තමයි Apple ලා දීපු අලුත්ම ආරංචිය. ඔයා පාවිච්චි කරන්නේ අලුත්ම iPhone එකක්ද? එහෙම නැත්නම් පරණ iPhone එකද? ඔයාගේ අදහස පාලින් කමෙන්ට් කරන්න. මේ වගේ තාක්ෂණික වීඩියෝ ටිකටම බලන්න රුවන් ටෙක් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු. හැමෝටම සුබ දවසක්.